පොල්ලතු ගෙවල් හරියට තිබ්බනේ මේකනේ. කවදාවත් පොල්ලතු බඳින්න කුලියට ගන්නවා. පළවෙනි පොල්ලත්ත දිරච්චයක ඇදලා පල්ලහැට දානකොට පාර යන මිනිස්සු වෙනවා පොල්ලතු බඳින්න. මෙහෙම හිතපු කොටසක්නේ අපේ හිටියේ. ඒ කාලේ ඒ මිනිස්සු මඤ්ඤොක්ක හැලියක් තම්බයි උපරිම දවල් කෑමට කියලා ඔච්චරයි. මෙච්චරටම අනේකා ගැන හිතපු රටකට මෙහෙම වුණේ ඇයි? අධ්‍යාපනය එච්චර දියුණු වෙලා තිබ්බේ නැහැ ඒ කාලේ. මෙච්චර තාක්ෂණයක් තිබ්බේ නැහැ. නමුත් මිනිස්සුන්ගේ තිබ්බ හොඳ සාර ධර්ම ටික. හොඳ සත්පුරුෂකම් ටිකක් තිබ්බා. ඔයිට වඩා නම් උදාහරණ ඕන නැහැ ඒ කාලේ මිනිස්සුන්ගේ සත්පුරුෂකම තක්සේරු කරන්න.